මේ පාර කටින පින්කමට චෛත්‍ය තනිකර තනියෙන් මම තමයි තීන්තටික් ගියාවේ. පාපිසි ටිකක් මහනවා මේ ඒක බිස්නස් එකක් විදිහට නෙමෙයි. මේ පන්සලේ වැඩක් කරගන්න ඕනේ හින්දා මේ ඒ ටික මහලා කඩවල වලට දානවා. ඇහැට තීන්ත ගන්න ගිහිල්ලා මේ ටිනර් වැටුණා. ටිනර් වැටුණාට පස්සේ මේ දැන් ටිකක් පේන්නේ නැහැ. මේ චීවරෙත් මම මසා නිවැරදි චීවරයක්. මූ දෙමළෙද්ද දන්නේ සිවුරක් පොරවගෙන මෙහෙම කතා කරනවා. හොයලා බලන්න ඕනේ කියලාත් කියනවා. පුන්නිර අලගායි විලඟුම් බෝධි පසුමයි ඉලයිල් තන්දිඩුම් බෝධි. මම පන්සලේ මේ වෙනකොට නෙළුම් මල් පෙති මහනවා. ඒ අමතරව ස්වාමීන් වහන්සේලාගේ සිවුරු එහෙම මාලා දෙනවා. ඒ අමතරව මේ පාපිසි ටිකක් මහනවා. මේ ඒක බිස්නස් එකක් විදිහට නෙමෙයි. මේ පන්සලේ වැඩක් කරගන්න ඕනේ හින්දා මේ ඒ ටික මහලා කඩවල වලට දානවා. අනුත්ම ඥානික මේ ගමේ අයට කරදර කරන්න කැමති නැහැ මම. ඒක හින්දා මේ එදා වේල හොයාගෙන කන හට්ටිය තමයි ගමේ ඉන්නේ. කොහෙද ගම? මාවි කුමර ගම. දැනට මම වැඩ වාසය කරන්නේ රජාල. කුරුඳුවත්ත රජාල සමාධි විහාරස්ථානයේ. දුෂ්කර පළාතක්. දුෂ්කර පළාතක්. කොහොමද සොයන්නසෝ පැත්තට කෙනෙක් යන්නේ? යන්න නම් සාමාන්‍යයෙන් මම නම් කිලෝමීටර් 4ක් විතර පයින් යනවා. සල්ලි තියෙන දවසට වීල් එකේ යනවා. නැත්නම් ඉතින් පයින් තමයි ගොඩක් දුරට ගමන. ඉස්කෝල ළමයි පයින්ම තමයි ගොඩාක් දුරට යන්නේ. කුරුඳුවත්තට ඇවිල්ලා කුරුඳුවත්තෙන් ගම්පලට යන බස් එකේ. සාමාන්‍යයෙන් දැන් ඔබ වහන්සේට එන ප්‍රධාන විවේචන මොනවාද? මට නම් ගොඩාක් දුරට විවේචන එනවා කියන්නේ මේ මම ගොඩාක් දෙමළ භාෂාව පරිහරණය කරනවා වැඩි. ඒකෙන් සිංහල අයකින් තමයි ගොඩාක් දුරට දෝෂාරෝපණය ඇති වෙන්නේ. මොනවද කියන්නේ? මූ කියලාත් කියනවා. මූ දෙමළෙද්ද දන්නේ සිවුරක් පොරවගෙන මෙහෙම කතා කරනවා. හොයලා බලන්න ඕනේ කියලාත් කියනවා. ඉස්කෝලේ රෙදි මහලා දෙනවා පිරිමි ළමයින්ට මේ දුෂ්කර ගමක් නිසා ටවුන් එකට ගිහිල්ලා රෙදි ටික මහ ගන්න බැරි ළමයිත් ඉන්නවා. එදා වේල හොයාගෙනනේ රුපියල් 1000ක් 1500ක් හොයාගන්න දවසට කැම ටික ගන්නකොටම ඒ සල්ලි ඉවර වෙනවා. ඒතකොට ළමයාට රෙදි ටික මහලා දෙන්න අපහසුතාවයක් ඇති වෙන නිසා මම ඒ ටික මහලා දෙනවා. ඒවටත් ඉතින් යම් කිසි දෝර මොනවද කියන්නේ? මේ බිස්නස් කරනවා පන්සලට වෙලා එහෙමත් ඉතින් කියනවා. ඔබ වහන්සේගේ පන්සලේ ස්වාමීන් වහන්සේලා කෙනෙක් වැඩ ඉන්නවද? මම විතරයි වැඩ ඉන්නේ. වෙන කවුරුත් නැහැ. මම විතරයි වැඩ ඉන්නේ. ඒ වැඩත් කරගෙන අධ්‍යාපනයේ කටයුතු ටිකත් කරගෙන පන්සලත් හදාගෙන ඉන්නවා. මොනවද අධ්‍යාපන කටයුතු? මම උසස් පෙළ හදාරනවා ලබන අවුරුද්දේ. දැන් ඔබ වහන්සේගේ වයස 34යි. ඉතින් බොහොම නමස්කාර පූර්වකව ගෞරවනීය පූර්වකව පිළිගන්නවා මාවි කුඹුරේ විජිත නන්ද ස්වාමීන් වහන්සේ. බොහොම ජනප්‍රිය මේ දවස්වල ලංකාවේ TikTok වල එහෙම දෙමළෙන් බණ කියන සිංහල හාමුදුරුවෝ. කොහොමද දෙමළ භාෂාව පුළුවන් උනේ? දෙමළ භාෂාව පුළුවන් උනේ අපි ඉන්නේ වතුකරේක. කොහෙද වතුකරේ කියන්නේ? ගෝනාදිකාවත්ත. කොයි පැත්තේද? ගම්පල දිස්ත්‍රික්කය. පොඩ්ඩක් කියන්න කොහොමද මේ පැත්තට යන්නේ? ගම්පලේ ඉඳලා කිලෝමීටර් 8ක් යන්න ඕනේ. උඩුනුවර ආසනේ මාණික්කාව. මාණික්කාව ඉඳලා කිලෝමීටර් 4ක් විතර යන්න ඕනේ ඔය කියන පුංචි ගම්මානයට. එහෙ තමයි මම උපත ලැබුවේ. එතකොට ඒක ඇවිල්ලා වතුකරේ ගමක්ද? වතුකරේ ගම. කොයි විදිහද ගම තියෙන්නේ? මොන වගේ පරිසරයක්ද? ගමේ තියෙන්නේ තේ තියෙනවා, රබර් තියෙනවා. ඒව තේ වලින් තමයි මේ මිනිස්සු තේ වතු වල වැඩ කරලා තමයි හොයාගන්නේ දාවේ. එතකොට සිංහල සහ දමිළ ජන කොට්ටාශ දෙකම ජීවත් වෙනවා නැත්නම් වැඩිපුරනේ දමිළ ජනතාවද? දෙකම ඉන්නවා. ඔබ වහන්සේට දමිළ භාෂාව පුළුවන් උනේ? මගේ කල්යාණ මිත්‍රයා දෙමළ. පොඩි කාලේ ඉඳන්ම එයාලත් එක්ක තමයි ඇසුරු කරපු නිසා තමයි මෙච්චර දුරට දෙමළ කතා කරන්න පුළුවන් වුනේ. හරි. දැන් ඔබ වහන්සේ එතකොට මහාන ජීවිතයට නැත්නම් පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්නේ මොන වයසේදීද? පැවිදි ජීවිතයට ඇතුළත් වෙලා අවුරුදු 6ක් වෙනවා. අවුරුදු 6ක් වෙනවා. 6ක්. එතකොට දැන් වයස අවුරුදු 34. 34ක්. හැබැයි ඔබ වහන්සේ කිව්වා දැන් තමයි උසස් පෙළ කරන්නේ. හේතුව? උවමනාවක් තිබුණා නම් කරගන්න පුළුවන්. එතකොට අවුරුදු මම හිතන්නේ අවුරුදු 40න් මහාන වුණා කියන්නකෝ. එතකොට අපිට ඉගෙන ගන්න ආසාවක් තිබුණා නම් උවමනාවක් තිබුණා නම් ඉගෙන ගන්න පුළුවන්. අපිට එහෙම වයසක් ભેදයක් නැහැ මාන ජීවිතයට. මම මුලින් ඉඳන්ම ඉගෙන ගත්තා. ඒ කියන්නේ මූලිකයේ ඉඳලම ඉගෙනගෙන පහ ශ්‍රේණියට ගිහිල්ලා අවසානයේ ලියලා අවසානයේ සමත් වෙලා දැන් උසස් පෙළ කරනවා. ලබන අවුරුද්දේ උසස් පෙළ හදාරනවා. ඒතර ඔබ වහන්සේ දැන් මහාන පැවිදි ජීවිතයට ඇතුළත් වෙන වයස අවුරුදු 27 දිනේ. එතකොට ගිහි කාලෙදී කොයිතරම් දුරට ඉගෙන ගත්තාද? එතනින් පස්සේ මොනවද කරේ? ගිහි කාලෙදී සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. ඉතින් උසස් පෙළ කරගන්න බැරි වුණා ගෙදර ආර්ථික ප්‍රශ්නත් නිසා. ඊට පස්සේ මම මේ ගාමන්ට් එකකට වැඩට ගියා. ගාමන්ට් එකට ගිහිල්ලා මේ කුඩ ගාමන්ට් එකට තමයි වැඩට ගියේ. කුඩ ගාමන්ට් එකට යන්න කලින් මට මහන්න පුළුවන් හොඳට. ඒ කොහොමද? ගෙදර ඉඳලම මේ මහන්න පුරුදු වුණා.
ඊට පස්සේ ගාමන්ට් එකට ගියා. ගාමන්ට් එකේ අවුරුදු 7ක් වැඩ කරා. ඊට පස්සේ තමයි මේ පැවිදි වෙන්න තීරණය කරේ. ගාමන්ට් එක මොනවද කරපු රස්සාව? කුඩ මෙහුවා. කුඩ මැහුවා. කුඩ ඒකද අද වර්තමානයේ ඔබ වහන්සේට මේ හොඳට මහන්න පුළුවන්. පුළුවන්. ඊට පස්සේ ඇයි හිතුවේ දැන් වසර 7ක් රස්සාවකුත් කරලා ආයේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්න ඕන කියලා හිතුවේ ඇයි? පොඩි කාලේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්න ගියා. ඊට පස්සේ තාත්තා නැති නිසා මේ ආයි ගියේ නැහැ. යන්න බැහැ කියලාත් හිතුණා. ඊට පස්සේ තමයි ආයි ගියේ පන්සලට. දැන් කවුද පවුලේ ඉන්නේ? පවුලේ ඉන්නවා අම්මා ඉන්නවා අයියලා ඉන්නවා. ඉතින් මේ දැන් කොහොමද දමිළ භාෂාවෙන් බෞද්ධ දර්ශනය සමාජගත කරන්න ඔබ වහන්සේ ඇයි හිතුවේ? මම හිතුවේ දැන් ගිහි කාලේ ගත්තොත් මට හොඳට දමිළ භාෂාව පුළුවන්. එතකොට ඉතින් එළියට දාන්න බැරි වුණානේ. ඉතින් පැවිදි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඉගෙනගෙන මට එළියට දාන්නයි උවමනා වෙලක් තිබුණේ. මට කිසිම ජනප්‍රියතාවයක් වෙන්න උවමනාවක් නැහැ. මම මේ අපේ පුංචි ගම්මානේ මේම කෙනෙක් ඉන්නවා කියලා කට්ටිය දැනගන්න තිබුණා නම් ඇති. பொன்னிற அழகாய் விளங்கும் போதி பசுமை இலையில் தந்திடும் போதி கௌதம புத்தர் தங்கிய போதி நாங்களும் வணங்குவோம் ஜய ஸ்ரீ போதி ரன்வன் பாட்டின் தலுலான போதிய நில்வன் பாட்டின் கொலலான போதிய கௌதம முனிதுன் பிட்டதுன் போதிய අපිත් වඳිමු ජය සිරි මහාබෝධිය நானும் இங்கே வருவேன் போவேன் இலையும் வேரும் என் கால் படுதே மனித்து என்னை பாவம் நீக்கிட அனுமதி தருவாய் என் அரசு மரமே මම මේ මළුවට යනවා එනවා බෝමුල් බෝපාත් මට පෑගෙනවා සමාවදී මාගේ පව්හාර වනවා බෝරජුනේ මාට අවසර දෙනවා. ඉතින් බොහොම අපූර්වයි මම හිතන්නේ මේ දමිළ භාෂාවේ තියෙන නිපුණත්වය හැකියාව කොහොමද දමිළ ජනතාව මොනවද කියන්නේ? දමිළ ජනතාව නම් හරිය සතුටුයි. දැන් ඔබ වහන්සේගේ පන්සල තියෙන ප්‍රදේශයේ නැත්නම් ඒ ආසන්නයේ දමිළ ජනතාව ඉන්නවද? ඉන්නවා. එයාලා පන්සලට එනවා. මං යන්න කලින් මේ පන්සලට වැඩම කරන්න කලින් ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩම කරලා හිටියා. ඊට පස්සේ එතකොට නම් මේ දමිළ ජනතාව ගියේ නෑ පන්සලට. නමුත් දැන් එනවා. දැන් ඇවිල්ලා දන් පැන් පූජා කරනවා, පන්සලට උදව් කරනවා. දැන් විහාරි මන්දිරයේ වැඩ කටයුතු මේ වෙනකොට නිමා කරලා තියෙනවා. ඒකට සිමෙන්ති පවා අරන් දීලා තියෙනවා දමිළ ජනතාව. ඒ මං වෙනුවෙන්. කියන්නේ දමිළ ජනතාව දැන් සිංහල ජනතාවයි දමිළ ජනතාවයි බොහොම එකතු වෙලා තමයි පන්සලේ වැඩ කරන්නේ. එකතු වෙලා පන්සලේ වැඩ කරනවා. කොයිතරම් සතුටුයිද? සතුටුයි. මටත් සතුටුයි ඇත්තටම මේ දමිළ ජනතාව පන්සලට ගෙන්න ගත්තු කියන. ඊයේ වුණත් රුපියල් 3000ක් දීලා ගියා මේ තීන්ත ගන්න කියලා. දෙමළ අයියා කෙනෙක්. ඉතින් අපි මේ පටිගත කිරීම කරන්නේ ජනවාරි මාසේ පළවෙනිදා 2026 අලුත් අවුරුද්දේ. කොහොමද විශේෂයෙන්ම මතනේ අදත් පාන්දර ආවේ නේද? පාන්දර 3යි එනකොට. ඒත් බයික් එකේ ගෙනත් දැම්ම අයියා කෙනෙක් ගම්පල ටවුන් එකට. ඊට පස්සේ බස් එකෙන් නැගලා ඇවිල්ලා මේ පන්සලක ඉඳලා තමයි මෙතනට වැඩම කරන්නේ. දැන් 2025 දෙසැම්බර් 31 වෙනිදා හවස මේ පන්සලේ පූජාව තිබ්බේ සිංහලෙන්. සිංහල ජනතාවට. සිංහල ජනතාවට. අද දෙමළ ජනතාවට. 2026 ජනවාරි 1 වෙනිදා දෙමළ ජනතාවට. සෑහෙන හොඳ හැකියාවක් සහ ඉතින් මේ බෞද්ධ දර්ශනය සමාජගත කරන්න තියෙන හොඳ අවස්ථාවක් සහ මතනේ ඒකට අපි බොහොම নমස්කාර පූර්වක ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඇහැට මොකද උනේ? ඇහැට තීන්ත ගන්න ගිහිල්ලා මේ ටිනර් වැටුණා. ටිනර් වැටුණාට පස්සේ මේ දැන් ටිකක් පේන්නේ නැහැ. දුර එහෙම පේනවා. අමාරු මේ ලයිට් එක එහෙම බලාගෙන ඉන්න අමාරුයි. පන්සලේමද? පන්සලේම. තනියම වැඩ ටික කරගන්නවා. මේ පාර කටින පින්කමට චෛත්‍ය තනිකර තනියෙන් මම තමයි තීන්ත ටික ගෑවේ. ඔබ වහන්සේ? මම තනියෙන් තීන්ත ටික ගෑවේ. මීටර් 500ක් විතර සිමෙන්ති පිටියක් අරේ තියාගෙන යනවා මේ විහාරයට. ගොඩාක් දුරට ගෝල වැඩ කරන්නෙත් මමමයි. ඒකට මම වෙනම මේ සිවුරෙන් ෂර්ට් එකක් මහගෙන තියන් ඉන්නවා ඇඳගන්න.
ඒකට ගමේ කට්ටිය මොනවද කියන්නේ නැද්ද? ඒකට ගමේ කට්ටිය මොකුත් කියන්නේ ගමේ අයත් එක්ක එකතු වෙලා මේ පරාලයම ඇදලා තියෙනවා. පහුගිය දවස්වල මම මේ කර මේ තුවාල වෙලා තියෙනවා පරාල ඇදලා. වැලි කොට දානවා හැමදේම කරනවා. මම මේ මිනිස්සු කරන්න දීලා බලාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. ඕන දෙයක් කරනවා. ගස් විතරයි මට නගින්න බැරි අනිත් ඕනම දෙයක් කරනවා. කොහොමද දානෙම කොහොමද පන්සල? දානමාන හම්බ වෙනවා. උදේ හවා දානමාන හම්බ වෙනවා. දෙපාර්ශ්වෙම ගෙනත් දෙනවා දාන. සිංහල දෙමළ කියලා ભેදයක් නැතුව දාන ටික හම්බ වෙනවා. அதில் சிறிய அர்த்தம் என்றால் நாங்கள் இன்னைக்கு வாழ்கிறோம் நாளைக்கு வாழ்கிறோமோ தெரியல இருக்கத்தாட்டிக்கும் புண்ணியம் தான் சேர்க்க வேணும். நாங்கள் போகும்போது எவ்வளோ வாகனம் சல்லி காணி பூமி இருந்தாலும் வேலையில் போகும்போது நம்ம கொண்டு போனோம் நம்ம வாழ்கிறக்குள்ளே சேர்த்த புண்ணியமும் பாவமும் மட்டும்தான். அதனால் புண்ணியம் தான் சேர்க்க வேண்டும், எதுவுமே கொண்டு போக மாட்டோம். நாங்கள் வாழும்போது சேர்க்குற புண்ணியம் தான் மட்டும்தான் நம்ம கொண்டு போவேன், எதுவுமே கொண்டு போக மாட்டோம். அதனால சந்தோஷமாக இருக்க வேண்டும். இருக்கத்தாட்டிக்கும் நிம்மதியாக சந்தோஷமாக மக்களோட சந்தோஷமாக இருக்க வேண்டும். அதுதான் வாழ்கிறதுக்கு බුද්ධ භගවන් බෝධිත ධර්මම් ජීවිතං අනියතං මරණං නියතං. අද අපි ජීවත් වෙනවා, අපි හෙට ජීවත් වෙනවද කියලා කියන්න බෑ. ඉතින් අපි යනකොට කොච්චර යාන වාහන ඉඩකඩම් සල්ලි මිදල් තිබුණත් අපි ගෙනියන්නේ නැහැ. අපි සුජීවත්ව වාසය කරන කාලේ රැස් කරගත්තු පින පව පමණයි. அச்சிந்திதம்பி பவதி சிந்திதம்பி வினස්සති. நாங்கள் நினைக்கிறது நடக்காது, நடக்கிறது கனவுல கூட நினச்சி பார்க்க இயலாது. කත්නෝරු සිරිදම් මහමුදුරුවෝ කියන පාලි පාඨයක් දෙමරින් එකත් මගෙන් අහලා තිබුණා. මේ දවස්වල ජනප්‍රිය වෙලා තියෙනවා කත්නෝරුවේ සිරිදම් මහමුදුරුවෝ. අපි දැකලා නැහැ. ඒ වචනේ දෙමලින් කියන්න කියලා ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඔබ වහන්සේගේ පන්සල තියෙන ගම් ප්‍රදේශය ගත්තොත් කොහොමද? පාසල් තියෙනවද? කොයිතරම් දරුවෝ ඉගෙන ගන්නවද? පාසලක් තියෙනවා මේ පහ ශ්‍රේණියට විතරයි. ළමුන් 80ක් විතර ඉගෙන ගන්නවා. මට දෙමළ උගන්වන්න එන්න කියලා කියනවා. මං යන්නේ නැහැ. මොකද මේ අධ්‍යාපන කටයුතුත් එක්ක කරගන්න අපහසුයි. කොහොමද ඔබ වහන්සේගේ අධ්‍යාපන කටයුතු කොයි මට්ටමෙන්ද යමිලා තියෙන්නේ? උසස් පෙළ හදාරනවද? උසස් පෙළ හදාරනවා. මොන අවුරුද්දේද? 2026 මේ අවුරුද්දේ. දෙමළයි BC ඉතිහාසයයි තමයි තෝරගෙන තියෙන විෂයන්. කොහොමද? එතකොට ඒ පිරිවෙනද ඉගෙන ගන්නේ? පිරිවෙන ඉගෙන ගන්න. මම මේ ප්‍රයිවට් තමයි දුෂ්කර යන්න බෑ. මට නාවලි පිටිට යන්න ඕනේ. උපකාරක පන්ති වල තනවද? පන්ති වලට සම්බන්ධ වෙනවා. උපකාරක පන්ති කොහෙද දෙන්නේ? ඔන්ලයින් සම්බන්ධ වෙන්නේ. සොයනා දැන් මේ 2026 අලුත් නව වසරක් උදා වෙලා තියෙන ඉතින් දැන් ඔබ වහන්සේට කොයි වගේ ආශිර්වාදයක්ද කරන්න තියෙන්නේ? මම දන්නේ සිංහල භාෂාවත් තමිළ භාෂාවත් එකතු කරලා ගිහියන්ට ධර්මය ප්‍රචාරය කරන ස්වාමීන් වහන්සේ නමක් හැටියට බොහොම තරුණ භික්ෂුවක් හැටියට දුෂ්කර පළාතක වැඩ සිටින. எனக்கு சொல்ல இருக்குது போன வருடத்தில் நிறையா பிரச்சனைக்கு முகம் கொடுத்துருக்காங்க. அதிகமாக மழை பெய்யறனால மணிசெருவு வந்திருக்கு. இந்த வருடத்திலையும் எந்த பிரச்சனையும் இல்லாமல் வாழ்கிறதுக்கு வாழ வேண்டும்னு சொல்லி தான் நான் இப்பொழுது மக்களுக்கு கூறுகின்றேன். පසුගිය අවුරුද්දේ මේ ගොඩාක් කම් කටුළු කරදර බාධක වලට මුහුණ දෙලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ කිසිම කරදරයක් බාධකයක් හිරහැරයක් නැතුව ජීවත් වෙන්න ආශිර්වාදය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්දේ. ඉතින් ඔබ වහන්සේටත් බොහොම පිං මං හිතන්නේ ඔබ වහන්සේ අරගෙන යන කරගෙන යන ධර්ම වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ සහයෝගයත් ලැබෙන්නට කියලා. මොනවද ඔබ වහන්සේට ස්වාමීන් වහන්සේ නමක් හැට මොනවද ඔබ වහන්සේට තියෙන ඉලක්ක? පන්සලත් හදාගෙන මට යම්කිසි ගමනක් තියෙනවනේ. ඒ ගමන යන්න තමයි වුණා වෙලා තියෙන්නේ. මොකද අද කාලේ සිංහලෙන් ධර්ම දේශනා කරන්නට ගොඩාක් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. එතකොට බුදුදහම කියන්නේ මොකද්ද? පන්සලේ බෝධිය කියන්නේ මොකද්ද? චෛත්‍ය කියන්නේ මොකද්ද කියලා දමිළ ජනතාවට තේරුම් කරලා දෙන්නයි මට උවමනාව තියෙන්නේ දෙමළ භාෂාවෙන්. எனக்கு இப்பொழுது நான் நினைக்கிறேன் பன்சல் விஹாரஸ்தானில் இருக்கின்ற போதி என்னது, விஹாரை என்னது, புத்த பகவான் யாருன்னு தமிழ் மக்களுக்கு கூறுறதுக்கு தான் இவ்வளோ நான் படிக்கிறேன். நான் படிக்கிறது புத்த பகவான் போதித்த தமிழ் ஆக்களுக்கு டிரான்ஸ்லேட் பண்ணுறதுக்கு தான் இப்பொழுது படிச்சுக்கிட்டு இருக்கேன் தமிழ் மக்களுக்காகவே. දැන් සෝනන්සේ මේ කොහොමද දැන් පහුගිය කාලේ වෙච්ච මේ ආපදා තත්ත්වයත් එක්ක ගමේ අයට ආපදා තත්ත්වයට මුහුණ දුන්නද ගමේ අය? ගමේ අය මුහුණ දීලා තිනවා. පවුල් 3ක් අද පන්සලේ ජීවත් වෙනවා. ඒතකොට අපිට ගමට යන්න මේ පාලමක් නැහැ. පාලම නැහැ ගිහිල්ලා පයින් තමයි යන්නේ. ගොඩක් දුරට වීල් දෙකකින් වගේ යනවා. සමහර අය ඉතින් පයින් යනවා.
අපේ පන්සලේ උදේම මං දොර ඇරපු ගමන් පොඩි ළමයි දෙන්නෙක් එනවා. සාදෝ තේ ඕනේ කියලා තමයි එන්නේ. ඉතින් ඒ දෙන්නට තේ හදලා දෙනවා. එක ළමයෙකුට අවුරුදු 3යි, අනිත් එක්කෙනාට අවුරුදු 5යි. ඒ කියන්නේ ආපදා තත්ත්වයට පත් වෙච්ච අයද? පත් වෙච්ච අය. එතකොට මේ කැම ටික පවා මම තමයි වෙලා දෙන්නේ. එදා ආපදාවට පත් වුණේ දවසෙත් මේ මමම තමයි කැම ටික හදලා දුන්නේ. රජයෙන් ආහාර ටික එන්න කලින් මේ පන්සලේ තියෙන මේ බඩ වලින් මං කැම ටික හදලා දුන්නා. මමම තමයි හැදුවේ. මම ගෝව මැල්ලුම් හදලා බත් එක හැදුවා. අනිත් කට්ටිය අනිත් ව්‍යංජන හදලා දුන්නා. කොහොමද දැන් අර ඔබ වහන්සේ කියවනේ දැන් මේ ඇඳුම් මහනවා පාපිසි මහනවා. ඒතකොට කොහොමද ඒ අවශ්‍ය යන්ත්‍ර උපකරණ පන්සලේ තියෙනවද? මට මතගොමින් පිරිත් කියන්නට ගිහිල්ලා පූජා කරේ මැෂින් එක. මහන මැෂිමක්. මහාන මැෂිමක්. එයාලා දන්නවා මම මහනවා කියලා. මේ මහාන මැෂිමක් පූජා කරා. ඒකෙන් තමයි වැඩ ටික කරගෙන යන්නේ. කටින පින්කම දවස්වල කර්ටන් ටික පවා මම තමයි මෙහෙවි. ගෝල වැඩත් කරගෙන මේ ඒ ටිකත් කරගෙන මෙහෙවි වුණා. සාමාන්‍ය සොවනස් දැන් කටිනයක් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයිනේ. කටිනයක් කරනවා කියන්නේ ඉතින් සල්ලි තමයි. සල්ලි තිබ්බොත් තමයි කටිනේ කරන්න පුළුවන්. සමහර පන්සල් වල. නමුත් අපේ පන්සලේ එහෙම නැහැ. ඕනම කෙනෙකුට කටින කරන්න පුළුවන්. අවස්ථාව මම දීලා තියෙන්නේ. සල්ලි නෙමෙයිනේ ජීවිතය කියන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්නෙත් මම හිතන්නේ දේවල් අත්හරින්න සහ බඳාගෙන ඉන්න එපා කියන දේවල් නේද? දැන් ගිහි ස්වාමින් වහන්සේ නමක් ගිහි කෙනෙකුට කියන්නේ අත්හරින්න කියලානේ. ඒක ස්වාමින් වහන්සේලා බදාගෙන හිටියට හරියන්නේ නැහනේ. ස්වාමින් වහන්සේ මුලින් අත්හරින්න ඕනේ. ඊට පස්සේ තමයි ගිහි අයට ධර්ම දේශනා කරන්න ඕනේ අත්හරින්න කියලා. ඉතින් දැන් ඉන්න ස්වාමින් වහන්සේලා බොහෝ දුරට එහෙම නෙමෙයි. ස්වාමින් වහන්සේලා වදාගෙන ඉන්නවා ගිහි අයට කියනවා මේ අත්හරින්න කියලා. ඉතින් බොහොමත්ම ස්තුතියි නමස්කාර පූර්වකව අපි ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේට ඔබ වහන්සේ කරගෙන යන ධර්ම ප්‍රචාරණ කටයුතු විශේෂයෙන්ම ඉතාමත් හොඳින් කරගන්නට ඒ අවශ්‍ය වටපිටාව සැකසේවා කියලා විතරක් නෙමෙයි අවශ්‍ය සහයෝගයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම කටයුතු බොහොම හොඳින් කරගෙන යන අනාගතයේදී ලංකාවේ බොහොම තරුණ දක්ෂ භික්ෂුවක් බවට පත් වෙන්නට ඔබ වහන්සේට අවශ්‍ය සහයෝගය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අලුත් අවුරුද්ද ජනවාරි 1 වෙනිදා හරි ටීවී මැදිරියට වැඩම කරාට. මටත් කියන්න තියෙන්නේ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. කෙටි කාලයක් තුල මාව මෙතනට වැඩම කරාට ඔබතුමාත් කරන කියන රැකී ආරක්ෂා කටයුතු දියුණුවෙන් දියුණුවටමපත් වේලායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් කරගෙන යාම සඳහා මම ප්‍රාර්ථනා කරනවා. ඔබේ නමින් මේ පරිලෝක ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින්පෙත් හේතු වාසනා වේවා. ප්‍රාර්ථනීය බෝධියකටපත් වෙලා උතුම් වූ අමහා නිර්වාණ සම්පත් සාක්ෂාත් කර ගැනීමට මේ උදාාරතර සම්බුද්ධ පූජාවේ උදාාරතර ගිලම්පස පූජාවේ ආනිසංස ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. හිතුවද හරි ටීවී මැදිරියට එන්න අවස්ථාව හම්බ වෙයි? මට ඔබතුමාව දැක ගන්න හම්බුනේ එකත් ලොකු දෙයක්. අවස්ථාවක්. මොකද මම පොඩි කාලේ ඉඳන්ම මේ බලනවා. දැක ගන්න හම්බුන එකත් ලොකු දෙයක්. මට අවුරුදු 8 දී වගේ තමයි දැක ගන්න ලැබුණේ. ටීවී එකෙන්. ස්වර්ණවාහිනිය. ඉතින් දැන් අද මේ වගේ ඔබතුමාගේ ඉදිරියට ඇවිල්ලා කතා කරන්න හම්බුනේත් හම්බෙන්න හේතුවත් මේ චීවරය. මතන ඔය චීවරෙත් ඔබ වහන්සේ අතින්ම නිමවෙච්ච චීවරයක්. ඔව් මේ චීවරෙත් මම මසා නිමවෙච්ච චීවරයක්. චීවරයක් විතරක් නෙමෙයි මේ හැමදේම වගේ මහනවා. ඉතින් විහාරස්ථාන වලටත් ගිහිල්ලා මේ චීවරේ මහන්න මට ආරාධනා ලැබෙනවා. මේ පළාතටම ඉන්නේ මම විතරයි. සිවුරු අඳින මහාන භික්ෂුන් වහන්සේ නමක් හැටියට මම විතරයි. මට පිටින් මොනතරම් දෝෂාරෝපණය ආවත් මම ඒක ගණන් ගන්නෑ. hina වෙලා ඒවට උත්තර දෙනවා. භික්ෂුන් වහන්සේ නමක් හැටියට තරහ ගන්නට හොඳ නැහැනේ. hina වෙලා උත්තර දෙන්න ඕනේ. එයාලා කියන කරන ටික එයාලට තියෙයි. මගේ ගමන මට මොනවා කිව්වත් මගේ ගමන මම යනවා. මම භාෂාව කතා කරන්නේ නැතුව ඉන්නෙත් නෑ. මේ තව භාෂාවක් මම දැනටත් ඉගෙන ගන්නවා. මොනවද? ඒ මලයාලම් භාෂාව. ඒවනම් කතා කරන්නට අපහසුයි. දැන් හදාරනවා. මට ඉන්දියාවේ කෙනෙක් තමයි උගන්වන්නේ. பானாதி பாத்தா வீரமணி சிக்காபதன் சமாதயாமி. அதில் சிறியம் அர்த்தம் என்றால் உயிரோடு இருக்க பிராணிகளை கொல்லக்கூடாது. அதிலிருந்து நம்ம விலகி இருக்க வேண்டும். அதின்னாதானா வீரமணி சிக்காபதன் சமாதியாமி. அதில் சிறிய அர்த்தம் என்றால் இன்னொருத்தர் பொருட்கள் திருடக்கூடாது. திருடாமல் இருக்கணும். அதிலிருந்து நம்ம விலகி இருக்க வேண்டும். மூணாவது சீலம் என்றால் காமேசு மிச்சாச்சாரா வீரமணி சிக்காபதன் சமாதியாமி. அதில் சிறிய அர்த்தம் என்றால் தகாத காமத்தில் ஈடுபடக்கூடாது. அதிலிருந்து நம்ம விலகி இருக்க வேண்டும். நாலாவது சீலம் என்றால் முசாவாதா வீரமணி சிக்காபதன் சமாதியாமி.
பொய் பேசக்கூடாது, தூசணம் பேசக்கூடாது, அதிலிருந்து நம்ம விலகி இருக்க வேண்டும். 5வது சீலம் என்றால் சுராமேரே மத்பமாதட்டானா வேரமணி சிக்காபதன் சமாதியாமி. அதில் சிறிய அர்த்தம் என்றால் போதைய பொருட்கள் மதுபானம் குடிக்கக்கூடாது, அதிலிருந்து நம்ம விலகி இருக்க வேண்டும். இதுதான் புத்த பகவான் போதித்த 5வது பஞ்சசீலம்.